ආයිබෝවන් යාලනේ ඔන්න අද මම අරගෙනාව ඉක්මනීම ලේසියෙන් හදාගන්න පුළන් ඩෝනට් රෙස්පේ එකක්. එහෙන අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතනදි ඊස්ට් ටික ඇක්ටිව් කරගන්නවා. මම මෙතනදි ඊස්ට් ගෑම් 10ක් අරගෙන තියෙනවා. ඒකටම සීනි මේසැන්දක් දාලා මද රස්නේ කිරිවලින් මේසැන්ද දෙක තුනක් දාලා මේක කලවම් කරලා වහලා තියෙනවා. එතකොට මේක ඇක්ටිව් වෙනවා. මම මෙතනදි බිස්තර දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකටම කිරි මිලිලීටර් 50ක් දාගන්නවා. ඉතින් මේ කිරිමිල්ලිට 50ම තමයි ඉස්සලා ඊස් ඇක්ටිව් කරන්න දාගත්තේ. ඊට පස්සේ මේ බිත්තරයි කිරි එකයි ටිකක් කලවම් කරගන්නවා. මම මෙතනදී පාම්පිටි ගෑම් 280ක් අරගෙන තියෙනවා. ඒකටම දාගන්නවා අර අපි ඉස්සලා ඇක්ටිව් කරපු ඊස් ටික. ඊට පස්සේ මේක හොඳට හැන්දකින් කලවම් කරනවා. ඊට පස්සේ මම මේකට දාගෙන තියෙනවා බටර් ගෑම් 30ක් විතර. බටර් ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕන හැන්දකින්. ඊට පස්සේ මම මේකට සීනි ගෑම් 40ක් දාගන්නවා. මේ සීනි ගෑම් 40ම තමයි අපි ඉස්සලා ඊස්ට් එක ඇක්ටිව් කරන්නත් දාගත්තේ. ඊට පස්සේ මේකට ලුණු ගෑම් 10ක් දාගන්නවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා බිත්තරයි කිරි හදාගත්තු මිශ්‍රණය මේකට දාගන්නවා. දැන් මම මේක හොඳට හැන්දකින් කලවම් කරගන්නවා. මේක මුලින්ම හැන්දකින් මේ වගේ කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට මේ වගේ බෝලයක් වගේ හදාගෙන මේ වගේ හොඳට අතින් නීට් කරගන්න ඕනේ. ඉතින් මේක අඩුම පැය කාලක්වත් නීට් කරනවා නම් හොඳයි. මම මේ වගේ මේ ටික හොඳට නීට් කරගන්නවා. මන් දැන් මේ ටික හොඳට නීට් කරගත්තා. මේ වගේ ප්‍රමාණයට තමයි එන්න ඕනේ. සාමාන්‍යයෙන් පීසා ඩෝ එකක් වගේ. ඉතින් අර විදිහට ඩෝ එක හදාගෙන විනාඩි 10ක් වහලා තියාගන්න. මේ තියෙන ඒ විදිහට විනාඩි 10කට පස්සේ ඊට පස්සේ මම මේක මේ වගේ සාමාන්‍ය සයිස් එකට බෝල කඩා ගන්නවා. මම මේ වගේ ඔක්කොම ටික කඩා ගත්තා. ඉතින් ඊට පස්සේ මම මේ බෝල එක බාර ගෑම් 50ක් හිටින විදියට හැම එකම හදා ගන්නවා. මේ ප්‍රමාණයෙන් ඔයගොල්ලන්ට සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ඩෝනට් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම කඩාගත්තු හැම බෝලයක්ම මේ විදියට ගෑම් 50ක් වෙන විදියට හදාගත්තා. මට එතකොට මේ වගේ බෝල 10ක් හදාගන්න පුළුවන් වුණා. මම ඊළඟට ඒ හදාගත්තු බෝල ටික මේ වගේ ලස්සනට අතින් රවුන්ඩ් කරගන්නවා. මම ඒ විදියට ඔක්කොම ටික හදාගත්තා. මේ තියෙන ඒ ටික මම ඒ හදාගත්තු බෝල ටික විනාඩි 20ක් 25ක් විතර වහලා තිබ්බා පිපෙන්න. ඉතින් මේ තියෙන්නේ විනාඩි 20කට 25කට විතර පස්සේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටික හොඳට පිපිලා තියෙනවා. මම එක අතක පිටි තවරගෙන අර වගේ හදි බෝලයක් අරගෙන එක ඇඟිල්ලක් වතුර තෙමලා මේ වගේ ඒ ඇඟිල්ල දාලා රවුන්ඩ් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හොඳට මැද රවුම එනවා. දැන් මම මේ වගේ තෙල් එකක් ලිපෙන් තියලා හදාගත්ත ඩෝනට් දාලා මේක හොඳට බැද ගන්නවා. මම මේ විදිහට ඔක්කොම ඩෝනට් ටික බැද ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට බැදගත්තු ඔක්කොම ඩෝනට් ටික. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටික ලස්සනට හොඳට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ ටික ෆ්‍රිජ් එකකට දාලා තියන්න ඕනේ. මම දැන් මේක ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තියාගන්නවා විනාඩි 10ක් විතර. මොකද අපි මේක රස්නෙන් ගත්තොත් එහෙම අපි මේක උඩට චොකලට් දාද්දී ඔක්කොම ටික දිය වෙනවා.
අපි දැම් බලමු මේකුටට දාන චොකලට් ග්‍රාංචක හදාගන්න කොහොමද කියලා. මං මේ වගේ භාජනයක් ටිපෙන් තියලා එකට වතුර පොළෝලා ඒ වතුරක රත්වනට පස්සේ අපේ චොකලට් ටික වෙනම භාජනයකට දාලා ඒ භාජනය රත්වන වතුරකුඩින් තියෙනවා. ඒ විදියට අපි මේටික ඩබල් බෝයිලින් කරගන්න ඕනේ. මේක මේ රත්වන වතුරකුඩ තියලා තියද මේක ටිකෙන්ටික දියවෙන්න ගන්නවා. ඉතින් මේ තියෙන විනාඩි 5කට විතර පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක දැන් ටිකක් දිය වෙලා. මම මේකට දැන් දාගන්නවා කිරි මේසැන්දි 2ක් 3ක් විතර. කිරි ටික දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට නිකන් මේක මේ විදිහට කිරි දදා හදාගන්න පුළුවන්. මන් දැන් මේක ලිපෙන් බාලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ලස්සනට හොඳට හැදිලා තියෙනවා චොකලට් ග්‍රාන්ච් එක. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක හදාගන්න මේ වගේ. ඉතින් මන් දැන් ඒ විදිහට හදාගත්ත චොකලට් ග්‍රාන්ච් එකේ මේ වගේ ඩෝනට් එකෙන් එක අරගෙන හොඳට මේ චොකලට් ගා ගන්නවා. ඔයගොල්ලන්ට මේ වගේ මේක තවර ගන්න පුළුවන් ඔක්කොම චොකලට් ටික. මන් මේ වගේ ඔක්කොම ඩෝනට් ටිකේ මේ විදිහට චොකලට් තවර ගත්තා. ඉතින් දැම්මම් මේක මේ විදිහට ලස්සන වෙන ස්ප්‍රින්ක්ලර්ස් ටිකක් උඩින් දා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ විදිහට ඩෝනට් එක හදලා බලන්නකෝ.